good morning. ඔන්න අද අපි පොඩි ගමනක් යනවා. මෙන්න මේවා තාම නිදියෝනේ. පප්පා නිකිටින්න. අද අපි පොඩි ගමනක් යනවා. හැබැයි මෙන්න මේ නිදි කුඹරය තාම දන්නේ නැහැ අපි කොහෙද යන්නේ කියලා. ඔය දන්නවද පිට කොහෙද යන්නේ කියලා? පොඩි සර්ප්‍රයිස් එකක්. මෙයාට සර්ප්‍රයිස් එකක් කරන්න යන්නේ. සර්ප්‍රයිස් එකක් කරන්න යන්නේ. ඒක ෂින්නික් මණ්ඩ. හරි අපි වොෂ් අතින් දාලා රෙඩි වෙලා ආයෙත් අපි මොෂනං. චන්ද්‍රා. හරි. දැන් අපි රෙඩි වෙලා ඉන්නේ. දැන් තැනට යන්න. ඔය දන්නවද යන්නේ කියලා? මම පන්සලකට. එයා හිතන් ඉන්නේ අපි පන්සලකට යනවා කියලා. හරිද? හැබැයි පන්සලකට මෙහෙනම් හිතලා නැහැ. එයා හිතන්නේ කණ්ඩත් යනවා කියලා. අපි බලමු කොහෙද යන්නේ කියලා. ගෙස් කරන්න සාමාන්‍යයෙන් කලියා. මරන්න එකයි යන්නේ. මරන්න යන්නේ? ආය. එල්ලලා මරන්න යන්නේ. බලමු. Hi. Yeah. Okay. Yeah, location එක හිතන්නේ යන්න තැන. ආනියා කන්ෆර්ම් කරගෙන කියයිද? නෑ දැන් කියන්නේ නැහැ නේ. අනේ මම කන්ද කොහොමද ඉන්නේ? සාමාන්‍ය මෙහෙ මේ අපිට ප්‍රපයක් හරි ගත්තාම මෙයාලා කන්ෆර්ම් කරගන්න අපි යන ලොකේෂන් එක අපිට කියනවා. දැන් මේ කියයි දන්නේ නැහැ. මේ මිනිස්සේ හැබැයි කිව්වේ නැහැ. ආයි කියන එකක් නැහැ නේ. අනේ ඔයා කන්දේ කොහොමද? ෆෝන් එක ඔබ ඉන්නකෝ වෙන එකක් නැත්නම් දැන් ඔබ සර්ප්‍රයිස් වෙන්නේ නැහැ නේ යන්න තැනට තමයි. මරු මාගුල කරලා තියෙන්නේ දැන් මට. ඒ කියන්නේ මේ දැන් ඉස්සරහා දැන් යාලා ෆෝන් එකේ ඩිරෙක්ෂන් දාගෙන යන්නේ දැන් මේ මැප් එකෙත් පේනවා යන තැන. මේක හැබැයි ලොකු සර්ප්‍රයිස් එකක් වෙයි දන්නේ මෙයාට. මට නම් ලොකු සර්ප්‍රයිස් එකක්. ඔයාට නෑ මම නම් කැමතියි ඊතරට. බලමු ඉතින් මොනවා වෙයිද කියලා. එයා ලං වෙද්දිවත් කියයි දන්නේ. මන්ට ඕනේ තැනට යනකම්ම මේ දෙවි නැතුව තියෙන බලමු මොනවා වෙයිද කියලා. අපි ඉන්න තැන ඉඳන් ඉතින් ලොකු දුරක් නැහැ ඉතින් චුට්ට දරයි තියෙන්නේ කිලෝමීටර් 3ක් විතර වගේ අපි ඉන්න තැන ඉඳන් තියෙන්නේ. මෙයා හිතන්නේ කන්න යනවා කියලා. එක්ක මෙයා හිතන්නේ මාර්ට් එකට යනවා කියලා. ඔයා හිම අනිත් පැත්ත බලාගෙන ඉන්න. ආවෙක් කියලා ඉන්නේ. මේ හරි දොප්ප යනවා. මම දන්නේ නැහැ. මම ලොකේෂන්. ඔබ මේ කොහෙද යන්නේ? හලෝ මන් දැම්මත් හරි දන්නේ නැහැ. බලන්න ලොකේෂන්. එපා. අපි යනකම්. හරි හොඳයි හරි කියන්නේ. ඔයාලා මේ පැත්තේ ඉන්න ගන්න දෙන්න තිබ්බේ අප්පා. අනේ මම ෆෝන් එක බල බල යනවා. මට කොහොම හරි වුණා මේක මෙයාව මේ මනුස්සයා සර්ප්‍රයිස් කරන්න පුළුවන් මනුස්සයෙකුත් නෙවෙයි. හරි නෙලවනවත් දන්නේ නැහැ. ඊ බබා මේ කොහෙද යන්නේ? මම ලොකේෂන් එක බලලා ඉන්නම් ඈ. කොයි යනවද මන් දන්නේ නැහැ. මරන්න රය යනවා මේ. අපි සර්ප්‍රයිස් දෙන්නේ අන්තිමේට. ඔයා සර්ප්‍රයිස් දෙන්න. අපි ආව තැනට මෙන්න මෙතන. මේ තියෙනවා Cats and You කියලා තැන. ඒ කියන්නේ කැෆේ එක. මේ තියෙන පූසෝ. එහෙම කැෆේ එකක්. ඒතෙන්ට තමයි යන්නේ. එන්න. ක්ලිනික් එක ඔයාගේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්න ආවේ. ඒක පෙට් ක්ලිනික් එක. ටැක්සි එක 2 දැන් දන්නවා. දැන් මෙයා දන්නවා කොහෙද කියලා. 2 bags. ඩ්‍රින්ක්ස් අරගෙන යන්න පුළුවන්. අනිත් ඒවා මේ ඇවිල්ලා මේ කන්න තියෙන්නේ. Must wear gloves when fitting.
මේ බලන්න පුතු මාණිකයක් ඇවිල්ලා. අයි. මේක ඕපන් කරන්න පුළුවන්. මම එළියට අයියෝ බබා අල්ලගන්න. A few moments later. මේ බලන්නකො දුවගෙන ආව මේක හරිනකොටම මම ඒක ඕපන් කරනකොට අල්ල ගන්නත් බෑ. කොහෙද යන්නේ යෝස? ඒ එළියට පයින්න බලාගෙන නැත්තේ. කොහෙද පැන්නේ? සහුවන. ඔන්න අද අපි ආවේ පෙට් කැෆේ එකකට. මේක මේ නෝමලි කැෆේ එකක්. ඩ්‍රින්ක්ස් වර්ග මොන හරි කන්න ඒ වගේ ගන්න පුළුවන්. වෙනම මේ කැෆේ එකට ගෙවන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඇතුළට එන්න වෙනම charges මොකුත් ගන්නෙ නැහැ. අර නෝමලි අපි රෙස්ටුරන්ට් එකකට යනවා වගේ යන්න තියෙන්නේ. ඉතින් ඕන වෙලාවක් මෙතන ඉන්න පුළුවන්. පූසොත් එක්ක ගොඩක් පූසෝ ඉන්නවා. බේබිස්ලත් ඉන්නවා ඇතුළට වෙන්නේ. යාළව නම් එළියට දෙන්නේ නැහැ. මොකද විස බීජ නම් මනයි කියලා වෙන්නේ නැති. මෙතන ගොඩ වෙලාව සෙල්ලම් කර කර ඉන්න පුළුවන්. ඉතින් අපි ආවා හස්බන්ඩ්මයි දෙන්නම ආසයි පූසන්ට. ඉතින් ඒක නිසා අපි අද නිවාඩු දවසේ මෙතනට ආවා. ගාන ඉපා බබා නහයට අපි තුසෙක්කම හාද එකනද උතික්කෝන කියනවා අපි ගෙදර නන්ද ඇස්ටික බලන්නකො අයිලයින්න ඇඳල වගේ රෝස පෝටිං අයිලයින්න ඇඳල මෙයා එයා තමයි දැඟලිල්ල වාලට යතම දෝකින් පල්ලටක එයා යන පසෙන්තම මේ මන්න දයන මම නේ මෙයාට බබිකම කොහොමද කියන්නේ ඔයා තාත්තා එයා සෙල්ලමට අල්ලගන්න යව සෙල්ලම් කර පොඩි පටියක් වගේ තිබුණා හරි සෙල්ලම් කර ඔන්න එන බලන්නම නැට්ට එයාගේ කොයි වෙලෙන්නේ මේ කම්මැලි කොල් ඔයා වගේමයි ඔයා වගේ යාට යාලෙක් හම්බෙලා එයා වගේ විදියට කම්මැලි තොල්ලෙක් හම්බෙලා මෙතන
දොයි මෙයා කොයි වෙලේත් දොයි. මෙයා මං දැන් ඔඩෙක්කට ගත්තා. එතකොට මේ විදිහටම ඉන්නවා. කොහෙද හම්බෙන්නේ? මෙයා කොහෙද හිටියේ ඉතල්ලා? ඈ පුතේ. කොහෙද හිටියේ ඉතල්ලා? කොහෙද හිටියේ ඉතල්ලා දොයි නන්න හිටියේ? පුතේ දොයි නන්න හිටියේ දැක්කේ නෑනේ අපි. මෙයා තමයි මෙයා අවදාන ගන්නේ. අවදාන ගන්න. මේ ඉන්නේ කාමිලියා. දුදු boleh? Dudu boleh? මියා මනන්න તો මූණ. බබා මගේ මූණ වගේ කෙනෙක් ඉන්නවා. බබා මගේ මූණ වගේ නේ. බබා එයාගේ මගේ මූණ වගේ නේද? කියුට් අනේ. කවුද? මේ ඔය වගේ කෙනෙක් ඉන්නවා අපි ලංකාවේ ඉතනේ. අපි පුට්ටේ ඉන්නවා ඔයාගේ ආලුවට නන්නේ අය. හරි අපි යන්න. එයා කැමති නැහැ ඩිස්ටර්බ් කරනවා. ඔය මොකද්ද කරන්නේ? ඈ? ඔයාට ඉන්න බෑ. ඔයාට කහමිලිය ගායි තියන්නේ. මෙයාට කහමිලිය ගායි තියේ. මේ අපේ අර ගිම්බල් එකේ. කමන්නේ පොඩ සෙල්ලම් කරේ. මේ අපේ ගිම්බල් එකේ පටිය කනවා මෙයා. ඔයාට තෙල්ලම් කරන්න දත්ත ඕනද? හරි සෙල්ලම් කර. මේ ඉන්නේ ඔලඩේටුවක් කොයිද හිටියේ මෙච්චරලා. මම ඔයාට වද දෙනවද පුත්තේ? Bye. Say bye. Bye. Say bye. Bye. Nih, balaගෙන ඉන්නවා එක්කෙනෙක්. අපි යනවා පජ්ජෝ. Bye.